කොහොමද ඔයාලට අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අපි බලමු ලස්සන granny square එකක් ගොතා ගන්න විදිහ. මම මේකට colours 3ක් ගත්තා. brown color, yellow color, black color. ඉතින් ඔයාලට කැමති colours ගන්න පුළුවන් මේකට. අපි මුලින්ම කරන්න ඕනේ මේ වගේ magic ring එකක් දාගෙන ඒකට chain 3ක් දාගන්න ඕනේ. මම අද මේක ගොතන්න පාවිච්චි කරේ milk cotton wool එක. ඔයාට මේකට කැමති wool එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි මේ magic ring එක ඇතුළට double crochet 11ක් ගොතන්න ඕනේ. අපි double crochet ගොතන්නේ මෙන්න මේ විදිහට අපි කටුවට එක වටයක් පටලවලා අරගෙන මෙන්න මේ විදිහට තමයි double crochet එක ගොතාගන්නේ. අපි අර මුලින්ම ගොතපු chain 3 එක double crochet එකක් විදිහට තමයි අපි ගණන් ගන්නේ. එතකොට අපි ඒ chain 3යි අපි දැන් ගොතන double crochet 11ත් එක්ක සම්පූර්ණ double crochet 12ක් තියෙනවා. ඊට පස්සේ අපි මේ magic ring එක වහ ගන්න ඕනේ. කියන්නේ අර අපි ඉතුරු වෙච්ච නූල් කෑල්ලක් තියෙන්නේ. ඒක ඇද්දාට පස්සේ අපි magic ring එක වහ ගන්න පුළුවන්. ඊළඟට අපි අර මුලින්ම ගොතපු chain 3 තුන්වෙනි chain එකට slip stitch එකක් දාගන්න ඕනේ. ඊළඟට අපි මේකේ colour එක මාරු කරනවා. මම ඊළඟට පාවිච්චි කරන්නේ yellow colour එක. මේ විදිහට slip stitch එක දාලා ඊට පස්සේ අපි මේ yarn එක කපා ගමු. ඊළඟට අපි ගොතන්නේ අනිත් colour එකෙන්. ඉතින් ඔයාලට මේකට කැමති colours ගන්න පුළුවන්. මම මේ වගේ ලස්සන granny square වලින් කරන්න පුළුවන් නිර්මාණ ටික මම වීඩියෝ එකේ අන්තිමට දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඒකත් බලන්න පුළුවන්. එතකොට මේ වගේ granny square ගොඩක් එකතු කරලා ලස්සන නිර්මාණ හදාගන්න පුළුවන්. ඊළඟට අපි slip knot එකක් දාගන්න ඕනේ. ඒක දාන්නේ මෙන්න මේ විදිහට. ඔයාලට මේ මූලික ගෙතුම් ක්‍රම ටික හරියට තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට මේ මූලික ගෙතුම් ක්‍රම ටිකත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඊට පස්සේ අපි දැන් yellow color wool එක මෙන්න මේ විදිහට දාගන්න ඕනේ. අපි අර slip knot එක දාපු එක තමයි දැන් මෙතනට දාගන්නේ. ඊළඟට chain 4ක් ගොතා ගන්න ඕනේ. ඊළඟට ගෙතුම් කටුව වටේ wool එක වට දෙකක් අරගෙන ඊට පස්සේ අපි අර chain 4 දාපු stitch එකටම තමයි මේ ගෙතුමත් කරන්නේ. ඒකට අපි මේ විදිහට කටුව දාලා අපි මේක ඊළඟට දෙක අපි කටුව ඇතුලේ තියෙන පෙටවල් වලින් දෙක පන්නගෙන යනවා. අපි මේ කරන්නේ triple crochet එකක්. හැබැයි සම්පූර්ණ කරන්නේ නැහැ triple crochet එක. මෙන්න මේ විදිහට දෙක පන්නගෙන ගිහිල්ලා මෙන්න මේ විදිහට අන්තිමට ගෙතුම් කටුවේ පෙටවල් දෙකක් ඉතුරු වෙන විදිහට තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි තවත් ඒ වගේම triple crochet එකක් ඒ ස්ටිච් එකටම දාගන්නවා. ඒකත් දාගන්නේ අර කලින් දාගත්ත විදිහටම තමයි. එතකොට අන්තිමට දැන් අපේ වූල් ගොතන කටුවේ
පෙටවල් 3ක් තියෙනවා. ඊට පස්සේ අපි අර පටවල් 3 ඇතුළෙන්ම ගොතන කටුව ගන්න ඕනේ. ඊට පස්සේ අපි එකටම තව චේන් 2ක් ගොතා ගන්නවා. පස්සේ අපි කලින් කරා වගේම ට්‍රිබල් ක්‍රොෂේ එකක් ඊළඟ ස්ටිච් එකට දාගන්නවා. දැන් අපි මේක දාගන්නේ අපි දැන් කරපු ස්ටිච් එකට නෙමෙයි ඊළඟ ස්ටිච් එකට. ඒකට අර වගේම ට්‍රිබල් ක්‍රොෂේ එකක් අරගෙන සම්පූර්ණ කරන්නේ නැතුව දාගන්නවා. ඊට පස්සේ ඒ වගේම ට්‍රිබල් ක්‍රොෂේ 3ක්. ඒ කියන්නේ එක ස්ටිච් එකකට සම්පූර්ණ ට්‍රිබල් ක්‍රොෂේ 3ක් එන්නේ. පළවෙනි එකට අපි 2ක් දැම්මේ අපි මුලින්ම චේන් 3ක් දාලා ඒක පටන් ගත්ත නිසා. එතකොට මෙන්න මේ විදිහට ට්‍රිබල් ක්‍රොෂේ 3ක් අපි දාගන්නවා සම්පූර්ණ කරන්නේ නැතුව. එතකොට ආයෙත් අපිට කරන්න තියෙන්නේ අර කලින් වගේම ඒ ගොතන කටුවේ තියෙන නූල් පටවල් ඔක්කොම ඇතුලෙන් අපි ආපහු ගොතන කටුව අරගෙන ආයි චේන් 2ක් දාලා ඒ විදිහට අපි මේක සම්පූර්ණ වෙනකන් ගොතා ගන්න ඕනේ. ඊළඟට අපි අර මුලින්ම ගොතපු චේන් 3 තුන්වෙනි චේන් එකට ස්ලිප් ස්ටිච් එකක් දාගන්න ඕනේ. Purchase your track today. ඊළඟට අපි ඒ යාන් එක කපලා ඊට පස්සේ අපේ අලුත් කලයක දාගන්න ඕනේ. ඒකත් අපි දාගන්නේ අර කලින් වගේම ස්ලිප් නොට් එකක් දාලා. ඒක අපි මෙන්න මේ විදිහට ගෙතුමට දාගන්න ඕනේ. ඊළඟට අපි චේන් 3ක් ගොතා ගන්නවා. ඊට පස්සේ ඒ ස්පේස් එකටම තව ඩබල් ක්‍රොෂේ 2ක් ගොතා ගන්නවා. එතකොට එතන ඔක්කොම චේන් 3ත් එක්ක ඩබල් ක්‍රොෂේ 3ක් තියෙනවා. ඒ විදිහටම අපි අනිත් ස්පේස් එකටත් ඩබල් ක්‍රොෂේ 3ක් ගොතා ගන්නවා. දැන් අපි ස්පේස් දෙකකට ඩබල් ක්‍රොෂේ 3 ගානේ ගොතාගෙන ඉවරයි. ඊළඟ ස්පේස් එකට අපි ගොතන්නේ ඩබල් ක්‍රොෂේ නෙමෙයි ට්‍රිබල් ක්‍රොෂේ. ඒකට ට්‍රිබල් ක්‍රොෂේ 3යි චේන් 2යි ට්‍රිබල් ක්‍රොෂේ 3යි. අපි ඔක්කොම කරන්නේ එකම ස්පේස් එකට. අපි මේක මේක අපි එහෙම කරන්නේ අර ග්‍රැනි ස්ක්වෙයාර් එකේ කොටු හැඩය ගන්න තමයි අපි ඒ වගේ මුළු වලට ඒ ට්‍රිබල් ක්‍රොෂේ 3යි චේන් 2යි ට්‍රිබල් ක්‍රොෂේ 3යි දාන්නේ. මේ රටාව තමයි දැන් දිගටම යන්නේ. ඊළඟ ස්ටිච් දෙකටත් ඩබල් ක්‍රොෂේ 3 ගානේ ගොඩදා ගන්නවා. ඊළඟ ස්ටිච් එකට ඊට පස්සේ ට්‍රිබල් ක්‍රොෂේ 3යි චේන් 2යි ට්‍රිබල් ක්‍රොෂේ 3යි. මේ රටාව තමයි යන්නේ. ස්ටිච් දෙකකට දා ගන්නවා ඩබල් ක්‍රොෂේ 3 ගානේ. ඊළඟ ස්ටිච් එකට දා ගන්නවා ට්‍රිබල් ක්‍රොෂේ 3යි චේන් 2යි ට්‍රිබල් ක්‍රොෂේ 3යි. එතකොට අපිට ඒ වගේ මුළු 4ක් ඉන්නවා නම්
අපිට ගොතන්න තියෙන අන්තිම එකට එන්න උනත් ට්‍රිබල් ක්‍රොෂේ 3යි, චේන් 2යි, ට්‍රිබල් ක්‍රොෂේ 3යි. ඊට පස්සේ අපි අර මුලින්ම දාපු චේන් 3 තුන්වෙනි චේන් එකට ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. ඊට පස්සේ අපි ආයෙත් චේන් 3ක් ගොතා ගන්නවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ ඒ තියෙන හැම ස්ටිච් එකටම ඩබල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන යන්න ඕන. අපි අර චේන් දෙකක් තියපු ස්පේස් එකට විතරක් ඩබල් ක්‍රොෂේ 2යි, චේන් 2යි, ඩබල් ක්‍රොෂේ 2යි. ඉතින් මම මේ ක්‍රොෂේ අයිටම් එකක් හදන්න කියා දෙන පළවෙනි වතාව. ඒ නිසා මේ වීඩියෝ එකේ අඩුපාඩු ටිකක් ඇති. ඔයාලට මේක නොතේරෙන තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒවට රිප්ලයි කරනවා. ඉතින් වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් ඒවත් මට කමෙන්ට් එකක් දාලා කියන්න. මම තව ඉස්සරහට වීඩියෝස් අරගෙන එනවා. ලස්සන ගෙතුම් නිර්මාණ කරන විදිහ. ඉතින් අපි මේක දිගටම ගොතාගෙන යන්න තියෙන්නේ. අර වගේ හැම ස්ටිච් එකටම ඩබල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන ගිහිල්ලා අර මුළු තියෙන තැනට, ඒ කියන්නේ අර ස්පේස් එකට විතරක් ඩබල් ක්‍රොෂේ 2යි, චේන් 2යි, ඩබල් ක්‍රොෂේ 2යි දාගන්නවා. ඔයාලට මේක තව ලොකු කරගන්න ඕන නම් මේ ඩිසයින් එකම තමයි ඉස්සරහට කරගෙන යන්න තියෙන්නේ. ඒ කියන්නේ හැම ස්ටිච් එකකටම දාන තියෙන ඩබල් ක්‍රොෂේ අර චේන් දෙකේ ස්පේස් එකට විතරක් ඩබල් ක්‍රොෂේ 2යි, චේන් 2යි, ඩබල් ක්‍රොෂේ 2යි. ඒ විදිහට තමයි මේ ඩිසයින් එක දිගටම යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අන්තිමට ගෙතුවහම අපේ ග්‍රැනි ස්ක්වෙයර් එක තියෙන්නේ. මේ තියෙන්නේත් ඒ වගේ කරපු ග්‍රැනි ස්ක්වෙයර් එකක්. ඉතින් මෙන්න මේ වගේ ලස්සන නිර්මාණ වලට මේ ග්‍රැනි ස්ක්වෙයර් එකෙන් හදාගන්න පුළුවන්. වීඩියෝ එක ලස්සන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න. තවත් ඉස්සරහට ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්. එහෙනම් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. bye.